හරි. කවියක් අහනවා. කවියෙන් උත්තර දෙන්න ඕන. අභියෝගයට ලෑස්තිද? ලෑස්ති වුණා නැත්නම් මං අහනවා. කවුරු හරි එන්න ඕන නැත්නම් වැඩක් නැහැ. ඔක්කොම ලංකාවේ අයනේ. හරි නේද? පළමුව මේ කප නසනා කාලේදී බුලත් තිබුනේ සකි කොහෙද කියන් කට්ටිය ටික ටික එහා බලනවා. දෙවනුව මහ සම්මත රජවලියට බුලත් ගෙනාවේ කවුද කියන් පත්තිනි පාලංග කුමරුට දුන්දා බුලත් බෙදූ අය කවුරු කියන් මෙතුන් පදේ මට තෝරා දී මිස බුලත් හෙප්පුවට අත නොතියන් අපේ මිනිස්සු බුලත් කෑවා. මෙතන බුලත් ටිකක් තියෙනවා. ඒක කන්න පුළුවන් වෙන්නේ මේකට කවියට උත්තරේ දුන්නොත් විතරයි. අනේ වැඩි වෙලා ගන්න එපා. කවුද? කවුරුවත් ඉන්නවද? ඉන්නවද? නෑ. මම කන කපනවා ආවොත්. ඈ? අර පුතාද? පුතා එන්න බලන්න. කියන්නේ ඔක්කොම කරන්නේ නැහැ කියන්නේ. මේ පුතාට මයික්‍රොෆෝන් එකක් දෙන්න. හැබැයි බොරු කිව්වොත් බෑ. බොරු කිව්වොත් කන කපන්නේ නැහැ. කීයද? මං ඇහුවේ පුතාගේ නම මොකද? සුදාර ඩි සිල්වා. සුදාර ඩි සිල්වා. හරි. දැන් මං අහපු කවියේ පද පේලි හතර මතකද? මං ඇහුවේ පළමුව මේකප නසනා කාලෙදී බුලත් තිබුණේ සකි කොහෙද කියන්. දෙවනුව මහ සම්මත රජවලියට බුලත් ගෙනාවේ කවුරු කියන්. පත්තිනි පාලංග කුමරුට දුන්දා බුලත් බෙදුව අය කවුරු කියන්. මෙතුම් පදේ මට තෝරා දී මිස බුලත් හෙප්පුවට අත නොතියන් කියලා. උත්තරේ දෙමු බලන්න. පළමුවේ මේ කපන කාලෙදී බුලත් ගෙනාවේ නාගලොවෙන්. දෙවනුව මහසම් මෙත රජවලියට බුලත් ගෙනාවේ නාග රජෙක්. පතිනි පාලඟ කුමරුට දුන්දා බුලත් ගෙනාවේ නාරජුමයි. මෙතුම් පදේ තෝරාලා දුන්නට බුලත් හෙප්පුවට අත තිබ්බයි. හරි ඉතින් කන කපුවොත් ඉතුරු ගීත ටික කියන්න වෙන්නේ නැහැ. ඉවර වෙලා මං කන කපා ගන්නම්. අනේ පුතේ එහෙනම් බොහොම ස්තුතියි. මේ නිකන් ගහකින් වැටුණා වගේ ගතියක් මට දැනෙන්නේ. හරි පුතේ හරි. බුදු සරණයි. හරි මගේ වැඩේ ඉතින් කරගෙන යන්න බෑ. අත්පොළ සංගානාදයක් දෙන්න වේගවත්. ඔයිට එහා. මේ අපේ උරුමය අනාගතය. මේ මාම දෙන්න අපෙන් කවියක් ඇව්වනේ. මට පුළුවන් මාමගෙන් කවියක් අහන්න. හරි. අභියෝග කියන්නේ ඔය බාර ගන්නනේ තියෙන්නේ. දෙන්න බලන්න. මොකක්ද අභියෝගය? මාමා හොඳට කවි කියනවානේ. මාමට පුළුවන් ද කවියක් කියන්න. හැබැයි මම කියන අකුර අගට දාලා. ඕන අකුරක් දෙන්න පුතේ මමත් ගාල්ලේ. මාමට පුළුවන් ද අයන් අගට දාලා කවි කියන්න. මොකද?
අයන්. අයන්න යකෝ මෙච්චර අකුරු තියෙනවා අයන්නම දුන්නේ වෙන අකුරක් දෙන්න බැරිද? මොකද අනන්ත පුතේ? අයන්න ඒ කියන්නේ වචන ඉවර වෙන්නේ නැහැ නේ අයන්නේ. ඒ වචන ඉවර වෙන අකුරක් දෙන්න. බෑ. මාම අයන්නම කියන්නකෝ. නැද්ද මොනවත් උල් යමක්. ගෙදර පුතුන් අම්මගේ නම මුලට එන්නේ හරිද? හොඩි පොතේ මුල අකුරට අපි කියන්නේ දෙකයි තව තුන දෙකක් හොයාගන්න. හොඩි පොතේ මුල අකුරට අපි කියන්නේ ගෙදර පුතුන් අම්මගේ නම මුලට එන්නේ සුදාර පොඩි පුතා දුන්නු අභියෝගය පුතේ අකට මුලට දෙකට දාලා මං කියනවා දැන් මොකද කියන්නේ කන කපන්න එපානේ කියන්න කන මමත් කිව්වනේ කවියක් කන කපන්න එපා කියන්නේ නැත්නම් අර කට්ටිය මට එලෙලව කන කපන්නේ කඩ කපන්න එපා ආනේ වේගවත් අප්‍රසන්නාදේ දෙන්න හරි